සුබ දවසක් වෙන්න ඕනේ මංජුලා සෙන්සේගේ ජපන් පන්තිය සමග අපි අද දවසේ ව්‍යාකරණ පාඩමක් ගැන කතා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මංජුලා සෙන්සේගේ ජපන් පන්තිය තුලින් ජපන් ව්‍යාකරණ ගැන චුට්ටක් ඉගෙන ගන්න බලමු. මොනවද ජපන් ව්‍යාකරණ කියලා තමයි අද දවසේ සෙන්සෙයි කතා කරන්න ලෑස්ති වෙන්නේ. ක්‍රියාපද ගත්තොත් ක්‍රියාපදවල පළවෙනි පියවර තමයි අපි ශබ්දකෝෂ ස්වරූපය නැත්තම් ඩික්ෂනරි ෆෝම් කියලා කතා කරන්නේ. ඒක යටතේ අපි ක්‍රියාපද වර්ග 12 මුලින්ම කතා කරලා බලමු. ඒ සම්බන්ධව ඔයගලන්ට වචන ලිස්ට් එක හම්බෙයි. ක්‍රියාපදවල කන්ජි සමග ඊළඟට ඩික්ෂනරි ෆෝම් එක කියන්නේ මොකක්ද කියන එක ඉගෙන ගන්න හම්බෙයි. හොඳින් ජපන් භාෂාව අහගෙන තේරුම් ගැනීම තේරුම් ගන්න පුළුවන් වුණාද කියලා සෙන්සෙයි කියන දෙන දේවල් බලන්න. ඊට පස්සේ අවශ්‍ය සටහන් තියෙන අය සටහන් ලියා ගන්න. ජපන් භාෂාව ව්‍යාකරණ කියන පාඩම් ටිකක් සංකීර්ණයි. ඉතින් තේරුම් ගන්න අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා හොඳ අවධානයෙන් ආදරයෙන් ව්‍යාකරණ ජපන් භාෂාවේ ව්‍යාකරණ පාඩම හොඳින් අවධානයෙන් අහන් ඉන්න. එහෙනම් අපි බලමු ජපන් භාෂාවේ ක්‍රියාපදවල ශබ්දකෝෂ ස්වරූපය නැත්නම් ඩික්ෂනරි ෆෝම් එක කියන්නේ මොකක්ද කියලා. ඩික්ෂනරි ෆෝම් එක ගැන කතා කරද්දී අපිට ක්‍රියාපද පළවෙනි කාණ්ඩයේ යටතේ වර්ග 9ක් තියෙනවා. ඒකට මම උදාහරණ 9ක් අරන් එනවා. අපි බලමු ඒ ක්‍රියාපද මොනවද කියලා. පළවෙනියට අපි කතා කරනවා කව්. පළවෙනි ක්‍රියාපදය පළවෙනි කාණ්ඩේ කව් කියලා කියනවා මිලදී ගන්නවා. මිලදී ගන්නවා කියන ක්‍රියාපදය. ඊළඟට දෙවෙනියට අපි ක්‍රියාපදයේ විදිහට ගන්නවා ඉකු. ඉකු කියලා කියනවා යනවා. යනවට කියන ක්‍රියාපදය තමයි ඉකු කියලා කියන්නේ. ඒකේ ඩික්ෂනරි ෆෝම් එක කුයන්නෙන් අවසාන වෙන්නේ. ඊළඟට තුන්වෙනි ක්‍රියාපදයට යනවා. තුන්වෙනියට හනසු. සුයන්නෙන් අවසාන වන ක්‍රියාපදයක් පළවෙනි කාණ්ඩේ හනසු කියලා කියනවා කතා කරනවා. කතා කරනවට ජපන් වලින් කියන්නේ හනසු කියලා. ඊළඟට හතරවෙනි ක්‍රියාපදයට යනවා මත්සු. සු අකුරෙන් අවසාන වන ක්‍රියාපදයක් ඩික්ෂනරි ෆෝම් එක. ඒකේ අර්ථය තමයි මත්සු කියන්නේ බලා ඉන්නවට. බලා සිටීම. බලා ඉන්නවා. ඊළඟට පස්වෙනි ක්‍රියාපදයට යනවා නුයන්නෙන් අවසාන වන ක්‍රියාපදයක් අපි එතන ඉගෙන ගන්න ශිනු කියනවා මැරෙනවා. මැරෙනවා. ඩික්ෂනරි ෆෝම් එක ශිනු නුයන්නෙන් අවසාන වන පළවෙනි කාණ්ඩයේ ක්‍රියාපදයක්. ඊළඟට හයවෙනි ක්‍රියාපදයට අපි පළවෙනි කාණ්ඩයේම මුයන්නෙන් අවසාන වන ක්‍රියාපදයක් හඳුනා ගන්නවා යොමු. යොමු කියලා කියනවා කියවනවට. කියවනවා. දෙයක් ක්‍රියාවක කියවනවා කියන ක්‍රියාපදය තමයි පළවෙනි කාණ්ඩේ මුයන්න යටතේ යොමු කියලා කියන්නේ. ඒක ඩික්ෂනරි ෆෝම් එක යොමු. ඊළඟට හත්වෙනි ක්‍රියාපදයට අපි යනවා රුයන්නෙන් අවසාන වන පළවෙනි කාණ්ඩේ ක්‍රියාපද වර්ගයට. රුයන්නෙන් පළවෙනි කාණ්ඩේ අවසාන වන ක්‍රියාපදයක් විදිහට ඩික්ෂනරි ෆෝම් එකත් එක්ක අපි හඳුනා ගන්නවා හසිරු. හසිරු. හසිරු කියනවා දුවනවට. දුවනවට හසිරු රුයන්නෙන් අවසාන වන පළවෙනි කාණ්ඩේ ක්‍රියාපදයක්. ඊළඟට 8 වෙනි ක්‍රියාපදයට අපි යනවා ගුයන්නෙන් අවසාන වන ඩික්ෂනරි ෆෝම් එක තියෙන ක්‍රියාපද පළවෙනි කාණ්ඩේ හඳුනා ගන්න. උදාහරණයට ඔයොගු. ඔයොගු කියනවා පීනනවට. පීනීමට ඔයොගු. ඊළඟට 9 වෙනි අවසාන ක්‍රියාපදයේ පළවෙනි කාණ්ඩයේ යටතේ බුයන්නෙන් අවසාන වන අගාකුඩ බුයන්න වන ශබ්දකෝෂ ස්වරූපේ නැත්නම් ඩික්ෂනරි ෆෝම් එකේ ක්‍රියාපදයක් විදිහට අපි හඳුනා ගන්නවා බුයන්නෙන් අසොබු. අසොබු කියලා කියනවා සෙල්ලම් කරනවා. ඔන්න ඩික්ෂනරි ෆෝම් ටික ඔය විදිහට අපි සම්බන්ධව කතා කරා. ක්‍රියාපදවල මූලිකව ක්‍රියාපදවල ඩික්ෂනරි ෆෝම් එක නැත්නම් ශබ්දකෝෂ ස්වරූපය කියන කොටස තමයි අපි මේ කතා කරන්නේ. ඒ පළවෙනි කාණ්ඩේ ක්‍රියාපද වර්ගය වර්ග 9 ගැන තමයි කතා කරේ. උයන්නෙන්, කුයන්නෙන්, සුයන්නෙන්, සූයන්නෙන්, නුයන්නෙන්, මුයන්නෙන්, රුයන්නෙන්, ගුයන්නෙන්, බුයන්නෙන් ඉවර වෙන වර්ග 9ක පළවෙනි කාණ්ඩේ ක්‍රියාපදවල ඩික්ෂනරි ෆෝම් එක තමයි අපි ඔය හඳුනාගත්තේ. ඊළඟට දෙවෙනි කාණ්ඩේ ක්‍රියාපදවල ඩික්ෂනරි ෆෝම් එක අයිති වෙන්නේ රුයන්නමයි. පළවෙනි කාණ්ඩයටත් රුයන්නක් තියෙනවා. හැබැයි දෙවෙනි කාණ්ඩයටත්
රුයන්නක් තියෙනවා. එතනදි වෙන්නේ දෙක හඳුනා ගැනීමේදී ටිකක් අපහසුතාවයන් වලටපත් වෙන්න වෙනවා. පළවෙනි කාණ්ඩයටත් රුයන්නෙන් අවසාන වන ක්‍රියාපද තියෙනවා. දෙවෙනි කාණ්ඩයටත් රුයන්නෙන් අවසාන වෙන ක්‍රියාපද තියෙනවා. ටිකක් කලබලකාරී ක්‍රියාපද සෙට් එකකට තමයි අපි මේ එන්නේ. අපි බලමු රුයන්නෙන් එන ක්‍රියාපද වලට දෙවෙනි කාණ්ඩයේ උදාහරණ මොනවද කියලා. පළවෙනියට තබෙරු. එයා දෙවෙනි කාණ්ඩයට අයිති වෙන්නේ. රුයන්නෙන් අවසාන වෙන්නේ. හැබැයි දෙවෙනි කාණ්ඩේ රුයන්නේ දෙවෙනි කාණ්ඩයේ ක්‍රියාපද වලට උදාහරණ ගත්තොත් තබෙරු කියනවා කනවා. ඊළඟට කරිරු ණයට ඉල්ල ගන්නවා. ණයට ඉල්ල ගන්නවා නම් එයත් දෙවෙනි කාණ්ඩයට අයිති ක්‍රියාපදයක් විදිහට තමයි යන්නේ. බලනවා කියනකොටත් රුයන්නෙන් අවසාන වන දෙවෙනි කාණ්ඩයට අයිති වන ඩික්ෂනරි ෆෝම් එක අයිතිවන්නේ සෙකන්ඩ් ගෲප් එකට. ඒකට අපි කියනවා මිරු. ඔන්න සෙකන්ඩ් ගෲප් එකට උදාහරණ තුනක් දුන්නා. තබෙරු, කරෙරු, මිරු. ඊළඟට තුන්වෙනි කාණ්ඩයේ අපි ක්‍රියාපද ඩික්ෂනරි ෆෝම් එක හඳුනා ගන්න යනවා. නාමපදයකට එකතු කරන්න සුරු. නාමපදය එකතු කිරීම සුරු කියන එක තුන්වෙනි කාණ්ඩයේ ක්‍රියාපදවල සෑදීම කරනවා. බෙන්කියෝ කියන්නේ පාඩම් කියන එක. ඒකට අපි සුරු කියන ක්‍රියාපදය එකතු කරාම බෙන්කියෝ සුරු පාඩම් කරනවා. බෙන්කියෝ සුරු. ඊළඟට තුන්වෙනි කාණ්ඩයට තව එක වර්ගයක ක්‍රියාපදයක් තියෙනවා කුරු. සුරු සහ කුරු කියන ක්‍රියාපද වර්ග දෙක අයිතිවන්නේ තුන්වෙනි කාණ්ඩයේ නැත්නම් තුන්වෙනි වර්ගයේ 11 12 කියන වර්ගයට තමයි ක්‍රියාපද ඩික්ෂනරි ෆෝම් එක යටතට අපි කතා කරන්නේ. එතකොට කුරු කියලා කියන්නේ එනවට. ඕගොල්ලෝ එනවට ඩික්ෂනරි ෆෝම් එක තමයි ජපන් භාෂාවේ කුරු කියලා කියන්නේ. ඔන්න අද දවසේ ක්‍රියාපද වර්ග 12ට උදාහරණ ලැබුණා. ඒවා kanji වලින් ලැබෙයි. එතකොට ඒ kanji සිංහල තේරුම ක්‍රියාපදවල ඔයගලන්ට ලැබෙයි. ඒවා පාඩම් කරගන්න. ඩික්ෂනරි ෆෝම් එක කියන ව්‍යාකරණ රටාව ගැන හඳුනා ගන්න. ඒක තමයි ජපන් භාෂාවේ තියෙන පළවෙනිම ව්‍යාකරණ රටාව. ක්‍රියාපදයක් හඳුනා ගන්න ස්වරූපය. ඒකේ ඉරංගන අග අකුරට තමයි අපි ශබ්දකෝෂ ස්වරූපය කියලා කියන්නේ ක්‍රියාවන් හඳුනා ගැනීම කරද්දී. ඊට kanji ගැන කතා කරොත් අග අකුර හිරංගනාවලින් ලියවෙනකොට ඊට කලින් අකුරු සඳහා kanji ලිවීම ජපන් භාෂාවේ වෙනවා. ඉතින් හරිම ගොඩාක් ක්‍රියාපද තියෙනවා ඉගෙන ගන්න. මම වර්ග 12ට විතරයි උදාහරණ දුන්නේ. ඒ වර්ග 12ට උදාහරණ දෙමින් ශබ්දකෝෂ ස්වරූපේ නැත්නම් ඩික්ෂනරි ෆෝම් එක කියන්නේ ජපන් භාෂාවේ ක්‍රියාපද පාඩමේ පළවෙනිම ලෙසන් එක. ඒක බොහොම ආදරෙන් ඉගෙන ගන්න ඕන ව්‍යාකරණ පාඩමක්. එහෙනම් පුතේ ඔයාලා හැමෝටම අද දවසේ ව්‍යාකරණ පාඩමෙන් ශබ්දකෝෂ ස්වරූපය නැත්නම් ඩික්ෂනරි ෆෝම් එක කියන්නේ මොකක්ද කියලා ක්‍රියාපද වර්ග 12ත් එක්ක පළවෙනි කාණ්ඩයේ වර්ග 9යි, දෙවෙනි කාණ්ඩයට එක වර්ගයයි, තුන්වෙනි කාණ්ඩයට වර්ග දෙකකුත් එක්ක මංජුලා සෙන්සේගේ ජපන් පන්තියෙන් මංජුලා සෙන්සේයි අද දවසේ විස්තර කරලා දුන්නා. එහෙනම් ව්‍යාකරණ කියන්නේ පාඩම් කරන්න, තේරුම් ගන්න, හොඳ අවධානයෙන් අහගෙන ක්‍රියාපද දැනුම එකතු කරගත්තා නම් ජපන් භාෂාව දියුණු කරගන්න හැමෝටම පුළුවන් වෙයි. මංජුලා සෙන්සේගේ ජපන් පන්තියට ඇවිල්ලා අහගෙන ඉන්නවට, ඉගෙන ගැනීම රසවත්ව කරනවට, දැනුම ලබා ගන්නවට ඔයාලා හැමෝටම ස්තුතියි. බොහොම ආදරෙයි සෙන්සේගේ වීඩියෝස් බලනවට, සෙන්සේගේ එක්ක ජපන් භාෂාව එකමුතු කරගන්නවට. ඉතින් අද දවසේ වටිනා කියන ව්‍යාකරණ ජපන් පාඩමක් එක්ක තමයි මංජුලා සෙන්සේ එකතු වෙන්නේ. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක් වෙන්න ඕනේ. බුදුසන්නයි. ගිහින් එන්නම් මංජුලා සෙන්සේ.